Hello guys, ඔන්න අද අපි යනවා. අද පොසොන් එක දවස් අදත් යනවා එසක් ටික වගේම වවුනියා වටේ ඒත් මැදවච්චි ආවෙන්නේ නැති වෙයි. කොහොම හරි හොඳ ආදරයක් ගන්නවා සෙට් වෙලා අපි ඉස්සෙල්ලාම යනවා අපි පළවෙනි දවස් වල මං හිතන්නේ අයිස්ක්‍රීම් වෙයි. එහෙනම් අපෙන් ඩාන්සර් ගාව සෙට් එකම කොහොමද එතනට යන්නේ තව 10 15ක් යයි. ඒ අතරතුර මොකක්ද තිබ්බොත් මම මේකට දාන්නම්. පළවෙනි දාන්සර් ගයිස් අයිස්ක්‍රීම් දාන්සර් සෙට් උනේ අපේ ඉස්කෝලේ ගාව. විවද ගෙන ඉන්නන්නේ මොනවද දීව තමයි දීව තමයි කැම්මට බොන්න පුළුවන් දීවම කැම්මටම බිව්ව හැකි මේ දරේ පොතොන් නම් මාරුව ඇටි තරක් තියෙනවා බතර වැඩ පොතොන් නම් මැදවච්චි තමයි මේ මැදවච්චි නෑ මේ ඊටත් තමයි ඇවිල්ලත් නෑ ඉන්නත් තියෙන්නේ යකෝ පොතේ දෙකක් ගන්නවා මේ ඇටි තරක් තියෙනවා මේ ඇටි තරක් තියෙනවා දැන් මෙලව හරියටම 12යි ගානක් අපි කිව්වා දවසක් 3කට ගියා අපි දැන් මෙතන යන්නේ නැහැ මොකද වවුනියා වටේම තමයි යන්නේ වල වවුනියා දැකලත් නැතුව අම්මට සිරි චලන අඳුරනවා කියන්නේ ඔයාගේ channel එකම subscribe කරලා තියෙන්නේ නියමයි එළම පොඩක් අර එන මං ගිහින් එන්න ඒ පරක් වෙලා එළ පරිස්සමින් හලෝ ඔන්න අපි ආවා පන්සල් හයි කියන්නේ අපි ආවා මඩුගන්ධ ශීතලදා විහාරෙට ගන්න දන්තල් යනවා පන්සල් එළම අපි ගාව තියෙනවා මල් පහන් තින මුන්ට මං ගේන්න ගියා කොහෙද ගෙනල්ලා නැහැ මූ මල් ගේන්නේ මල් කඩන්න යන්න ඕනේ ඒ බොයි ගයිස් ඔන්න අපි ආවා අපේ පන්සලට ළඟම තියෙන පන්සලට ඒකේ නම තමයි මඩුගන්ධ ශීතලදා විහාරය මේකේ තියෙන විශේෂත්වය තමයි ගයිස් මේක තමයි ගයිස් හේමාලා කොමුණු සදාන්තුරෝ වෙද්දී හිටියේ මෙතන ගායිස් අද මේකේ භක්ති ගීත කියනවා අන්න ඒ හින්දා තමයි අපි අද ආයේ බලමු භක්ති ගීතෙන් බලලා ආදරයක් ගමු හලෝ කොහොමද ඉතින් ඔයාලට මොකක්ද කියන්න තියෙන්නේ කොහොමද ඉතින් හලෝ කොහොමද මයික් එක දිනා කතා කරන්න හායි කොහොමද දැන් අපිට පේනවා බෞද්ධ සුදු ඇඳගෙන ගෞතම නේ බුද්ධ පුත්‍රයෙක් වගේ ඉන්නවා කොහොමද ඉතින් ඉනාලේ හායි පාර කියන්නේ කොහොමද ඉතින් ආවා ගන්න බෑ මේ ඔක්කොම මේ රෙකෝඩ් එක YouTube එකට දානවා ඉතින් අම්මට ගිහිල්ලා පෙන්නමු අනිවාර්යෙන් YouTube එකෙන් දැකලා කොහොමද ඉතින් මොකෝ වෙන්නේ ඉතින් මේ දවස්වල අඳුරන්නේ නැද්ද අඳුරන්නේ නැද්ද good morning මට අල්ලින්න හලෝ කොහොමද ඔයා දේශාන් නේද කොහොමද ඔයා ලොගික් channel එකේ ඔයා සුදු අඳුමක් දාගෙන මොකද මේ කරන්නේ යන්නේ අපිට කියන්නේ ඉතින් මේ යාළුවෝ දන්නේ නැහැ නේ මොකද කරන්නේ යන්නේ කියලා දොඩවලා නැහැ මේ මහින්දා ගමනේ අපි ලංකාවට ආවේ අම්මට හරි නියමයි ජාතියේ පරම්පරාව එක්කම ගන්න වක්ති ගීතයක් කියලා දැන් මොකද මේ ගස්සේ කඩේ දැන් කරනවා වැඩේ කරනවා මොනවද කරන්නේ වැඩේ පැහැදිලි කරන්න ඉඳ බං කටාගෙන අඳුරන්නේ නෑ අර රියැක්ට් එක කීටි මට දැල්ලා නම කියන්න වාගේ නම කියන්න මට නම නැද්ද නෝනේ Yo guys, එහෙනම් මෙච්චර බලවට thank you like එක subscribe එක ගන්න සෙට් එකමු එහෙනම් අලුත් වීඩියෝ එකකින් සෙට් එකමු මේකේ තියෙන අඩුපාඩු කමෙන්ට් කරන්න මේක like එක share එක දාන්න සෙට් එකමු එතකම් bye